පූර්ණ ආබාධිත තත්වයට පත් වූවත් දෛවයට සරදම් කිරීමට ඉඩ නොදුන් දිරිය දියණියක් පිළිබඳව අනුරාධපුර රාජාංගණයේ යාය 2 ගොවිගම්මානයෙන් අද දෙරණට වාර්තා වුණා. මේ පුවත ඇය පිළිබඳවයි. දැන් ඉතින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හොඳට කරගෙන හොඳ රස්සාවක් කරන්න තමයි බලමු. මෙලෙස හීන පොදි බඳමින් Tamanගේ බලාපොරොත්තු බිඳ වැටීමට ඉඩ නොදී අපරිමිත ධෛර්යයෙන් යුතුව සිටින ඇයගේ ජීවිත කතාව නම් ඒ සීන තරම් සුන්දර නැහැ. මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දී විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීමට සමත් වූ ඇය WL ප්‍රීතිනී රෝෂිකා. රෝෂිකා උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ඒ සාමර්ථ දෙකක් සහ බී සාමර්ථයක් ලබාගත්තේ විභාගයට වාචිකව පෙනී සිටීමෙන්. මම දැන් විභාග දෙපාර්තමේන්තුවට කතා කරලා මම ඒගොල්ලන්ගෙන් ඇහුවා මෙහෙම ආබාධිත කෙනෙක් කොහොමද මම කරන්න ඕනි කියලා. ඊට පස්සේ එයාලා කිව්වා සහන දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මට අනුරාධපුරයට එන්න කියලා ලියුමක් කියවලා තිබ්බා. ඊට පස්සේ අනුරාධපුරයට ගියාට පස්සේ කිව්වා ටිකක් වැඩිපුර කාලෙ දෙන්නත් පුළුවන් කිව්වා. වාචික පිළිතුරු සපයන්න දෙන්නත් පුළුවන් කිව්වා. ඊට පස්සේ මාත් වාචිකව පිළිතුරු දුන්නා. රෝෂිකා මෙම ඉරණමට පත්ව ඇත්තේ ඇයගේ සුෂුම්නාවේ සිදු ආබාධයක් නිසායි. එහෙත් ඒ උපතින් උරුම වූවක් නොවේ. මයි ලොකු දුව පොඩි දවස්වල ඉඳන්ම ඉගෙන ගන්න හරි දස්සයි. පොඩි බලු පැටියෙක් හිටියා. ඉතින් බලු පැටියාට මෙයා තමයි කිරි පොවන්නේ. කිරි පොවද්දි කොහම හරි ඉස බීජ ගිහිල්ලා කියලා කියනවා. බලු පැටියාත් කකුල් දෙක පන්න නැතුව ගියා. ඒ ගිහිල්ලා බලු පැටියා මැරුණා. මාසයක් විතර මැරුණාට පස්සේ තමයි දුවට ඔය අසනීපය ආවේ. කෙසේ වෙතත් ප්‍රීතිනී රෝෂිකාව පරාජය කිරීමට ආබාධයට හෝ දෛවයට හැකි වී නැහැ. ළමයෙක්ගේ යම්කිසි අරමුණක පිළිහිලා කටයුතු කරනවා නම් ඊළඟට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ දරුවයිකට ලොකු උදාහරණයක් වුණා. තමන් ඉතාමත් දරුණු විදිහට රෝගී වුණත් ඒ අරමුණට එයා ගියා. මේ වගේ දරුවෝ අපි ඉස්සරහට සමාජය යවන්න ඕනේ. ඒ නිසා ආනුකම්පිතව බලන කෙනෙක්ගේ උදව්ව ලැබුණොත් මේ දරුවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න උදව් කළොත් අපිට කරන්න පුළුවන් ලොකුම සේවයක් කළා වෙනවා. මම මෙතෙන්ට වෙනකම් ඉගෙන ගත්තෙත් මට ආධාර කරපු නිසානේ. දැන් ඉදිරියටත් පවුලයට වියදමක් දරන්න වෙන්නේ. අම්මට තාත්තට ඒකට වියදම් කරන්න අමාරුයි. ඒ නිසා මට ඉතින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදීත් කවුරු හරි උදව් කරනවා නම් කැමතියි. මේ සිසුවියට සරණක් වෙන්න ඔබ සූදානම් නම් ඒ සඳහා අත්වැලක් වන්න අද දිරණ සූදානම් 0115 300 800 අමතා ඔබට ඒ සඳහා මඟ පාදා ගත හැකියි.